එන්න. අතට ගන්න මල් මාලාව. ඊළඟට රත්තුම් පහන් එහෙම ගඩු පහේ ඉන්නවනම් එන්න. යහනේ තැම්පත් කරමු. ये बड़ी हाल से निकल मैं दो दोस्त सुबह दोस्त अन काउंटर रही है मैं डॉक्यूमेंट तो कितने ऊपर बैठे क्या अंदर मामा आगे ना पाए बड़ा फोन निकले ना ऊपर बैठे क्या अंदर ऊपर बैठे क्या अंदर और पहले पता चला कि बाल मालाव कैबिन हाथी सब तेवरी बोधी बोधी कंटेनर Yo mate maiki hari kan nih. Nah, Mister Ikian. औषध පිළිවෙල කටයුතු ආරම්භ කරන පළමු වෙන්න අපේ සුමන සමන් දෙවියන්ගේ දේව ප්‍රතිමා වහන්සේ විශේෂ ස්ථානයකට වැඩම කරලා ඖෂධීය පැන් වලින් ප්‍රතිමා වහන්සේ දෝවණය කරලා මල් යහනට වැඩම කරලා තැන්පත් කරලා දැන් මේ වෙලාවේ යහනේ කටයුතු සිද්ධ වෙනවා. ඉන් අනතුරුව ඔබ ඉදිරියේ සූදානම් කරලා තියෙන මෝල්ගස් තුල් අපි ධාතු මන්දිරයට වැඩම කරවීම සිද්ධ කරනවා. ඉන් අනතුරුව ධාතු මන්දිරයට වැඩම කරලා ධාතු මන්දිරයේදී බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගැනීමක් සිද්ධ කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ
ඔබ වහන්සේට හෙට උදෑසන පැන් පහසුව සලසන්නට අපිට ඖෂධීය පැන් සකස් කරන්න අවසර ලබා දෙන්න කියලා අපි බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරලා නැවතත් ඒ පූජා බලන්න මෙතන ස්ථානට වැඩම කරලා දේව යාත්‍රිකාවේ කටයුතු ආරම්භ කරනවා. ඊට පසුව අපි හැමදෙනාටම අවස්ථාව ලැබෙනවා ඔබේ දැහැටි මේ ඖෂධ කෙටීමේ අවස්ථාව. ජීවිතයේ කිසිම දවසක ඔබට නොලැබෙන ප්‍රීතම අවස්ථාවක්. මේ ඉන්න ටික දෙනා හරි පින්වන්තයි. මේ ඉන්න ඔබ හරි වාසනාවන්තයි. දලදා මාලිකාවේ මේ චාරිත්‍රාත්මක විදිහටම සිද්ධ වෙනවා. එතකොට ආය ජීවිතයේ කිසිම දවසක ඔබට දකින්නට නොලැබෙන උත්තරීතර අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව ඔබට හදලා දුන්නේ පන්සලේ පින්වත් නායක හමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය. ඒ වගේම සසංක මහා නායකතුමෝ පින්වත් දායකයන්තු. ඒ නිසා තමයි ඔබට අද මේ අරහත් කාලගුණය මොන ආකාරයෙන් බලපෑම් කළත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාව, ගෞරවය, විශ්වාසය හදවතේ තියාගෙන ඔබ මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. දැන් යහනට අපේ මල් මාලාවන් පළඳලා ඊළඟට පහන් පූජාවක් සිදු කරන මේ අවස්ථාවේ තවත් කෙනෙක් ඉන්නවා නම් පහන් ආලෝක පූජාව යහනේ තැන්පත් කරන අවස්ථාව ලැබෙනවා. ඉතින් කැමති අයට ඒ ආයතන වෙන්නේ කියලා අපි මේ වෙලාවේ නාමක ගෞරවයෙන් තුල ආරාධනා කරනවා. ඊළඟට යහනේ පහන් ආලෝක පූජාවෙන් පසුව අපි ධාතු මන්දිරයේ වෙත මේ මූල සහ පොල් වැඩම කරගෙන ශක්ත පූජාවන්ගේ සිද්ධ කරන්නට නියමිතයි. ඉතින් යන්න එපා හැමෝම රැඳිලා ඉන්න. ඔබේ ජීවිතේ ඉතාම වටින මොහොතක් තමයි තව ස්වල්ප වේලාවකින් උදා වෙන්නේ. ඔබ විසින් සකස් කරන මේ ඖෂධීය පැන් වලින් හෙට උදෑසන බුදුහාමුදුරුවෝ පැන් පහසුව ලබනවා. මේ පැන් අපි හෙට උදේ නානමුල මංගල්‍යයෙන් පසුව ඔබට ගෙදර ගෙනියන්න දෙනවා. ඒ පැන් ටික ගෙදර ගෙනිහිල්ලා බුදුහාමුදුරුවෝ පැන් පහසුව ලබලා ඉතිරි වෙච්ච පැන් ටික ගෙදර ගෙනිහිල්ලා ඔබේ නිවසේ බුදුපහන ළඟ තියලා තියන්න. ඔබ ගෙදරින් සුබ ගමනක් යද්දී දරුවෝ විශේෂ තැනකට විශේෂ කටයුත්තකට යද්දී ඔයින් බින්දුවක් අරගෙන හිස ගල්වන්න. එයින් ලැබෙන ආශිර්වාදය අනන්තයි ප්‍රමාණයි. ඒ ආශිර්වාදයෙන් මෙතෙකයි කියලා අපිට නිම කරන්නට බෑ. ඒකයි අපි ආරාධනා කළේ මොකටද මේ කටයුත්තත් එක්ක සහ සම්බන්ධ වෙන්නට කියලා. හොඳයි එhmenan අපි යහනේ කටයුතු ආකාරයෙන් සිද්ධ වෙද්දී දැන් හැමදෙනාම ශබ්ද නගා සම්පූර්ණයෙන් පවත්වන්න. අද මේ විහිතලේ වැඩ සිටින සියලු දෙවි දේවතාවුන් වහන්සේලා විචාරාම පින් බිමට පටම කරලා දෙවියෝ දිවසින්නේ අසිරිමත් මාංගල්‍ය දකින්න නැති. හොඳයි අපි දැන් සාධනාදයක් පවත්වලා මේ මෝනුගස් සහ පොල් ධාතු මන්දිරයේ වෙත වැඩම කරවීම සිද්ධ කරන මේ දේවා කණ්ඩායම ශබ්ද පූජාව ආරම්භ කරන්න අපි හැමදෙනාම ශබ්ද නගා සාධනාදයක් පවත්වමු.
සියලුම දෙනා සාධනාවයක් මේ අවස්ථාවේ මේ සම්බන්ධ වෙන්නේ තාම දුර්ලභයි කියන කාරණේ අපි තව තවත් පැහැදිලි කරන්න ඕන වෙන්නේ නැහැ. දුර්ලභ බව මේ තුලින්ම දැනෙනවා ඇති. මේ විදිහේ පූජාවක් පින්කමක් මේක පෙර සිදු කළ නැති නිසා අපි මේ වෙලාවේ සිදු කරන්න යන මහා මංගල්‍ය දානපුර මංගල්‍ය අපේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ හෙට උදෑසන අපි සිදු කරන්න යන නානමුර මංගල්‍ය වෙනුවෙන් උන්වහන්සේ අපි මතක් කරනකොට තේරෙන විදිහට පෑන් පහසු වීම. මේ වෙනුවෙන් එදා ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් පෑන් සකස් කරනවා පිළියෙල කරනවා කිය අපි ඒ කටයුත්ත වෙනුවෙන් දෙවියන් උදෙසා දෙවියන්ට ආරාධනා කරනවා. මොකද මේ කටයුත්ත අපිට මිනිස්සුන් විදිහට අපිට සිද්ධ කරන්න බැරි තරම් මහා බලගත් පින්කමක්. ඒ නිසා තමයි විශේෂයෙන් සකස් කරන ලද මල්යහනත් සකස් කරලා මේ මල්යහනට දෙවියන්ට ආරාධනා කළ දෙවියන්ගෙන් පවා අවසර අරගෙන තමයි මේ කටයුතු සිදු කරන්නේ. මේ මොහොතේ ඔබ සියලු දෙනා මේ ඖෂධ කෙටීම සඳහා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබා ගන්නට තමයි මේ මොහොතේ මේ මෝල්ගත් රැගෙන වගේ පුන් කලක් රැගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ඔබ සියලු දෙනාම අධිෂ්ඨාන කරගන්න භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ උදෙසා මේ සිදු කරන මහා මංගල්‍ය වෙනුවෙන් අවසර ලබා දෙන්න කියලා දෙවියන්ට අපි ආරාධනා කරනවා. साधनादයක් චක්කවාලේසු අක්ඛාගතන්තු දේවතා සමන්තා චක්කවාලේසු අක්ඛාගතන්තු දේවතා සමන්තා කවාලේන අක්ඛාගතන්තු දේවතා සමන්තයෙන් මේ සිද්ධායිලා මේ තුමු මහා මංගල්‍ය පවත්වන්නට පෙරතරීතර මොහොතේ අපි ලබා දුන්නේ මේ තුමු දානමර මංගල්‍ය වෙනුවෙන් ඖෂධ කෙටීම සඳහා මේ සියලු දෙනා මිසා ගෞරවයෙන් සත්‍තාවෙන් තුමින් සිදු කරන මංගල්‍ය වෙනුවෙන් අවසර ලබා ගන්න ඖෂධ කෙටීම සඳහා හේවෝ විසායක අතුරු කීපදෙනෙක් එවතේ තවන් ඖෂධ කෙටීමට සර ලබා ගැනීම සඳහා දාන බලයක වැඩම කරලා භාවිත වහන්සේට ඒ බව කරන්න අපි අවසර ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් කේස සිද්ධ කරන්නේ මොනවාක්වාවේ මිතුර ඖෂධ කෙටීම සඳහා අවසර ලබා දීලා දත්ත මන්ත්‍රයේ ඉන්න අවසර ලබාගෙන මේ කැබිනට් සියලු දෙනාම මේ මොහොතේ අපි ඒ අරමුණ සිද්ධ වෙන්න සිද්ධි දරාගෙන ඊළඟට අපි සේවා කටයුතු සිදු කරගෙන කණ්ඩායම විසින් දෙවියන්ට ආරාධනාව සිදු කරනවා. සුවඳ සමන් දෙවියන් වහන්සේ නාථ පක්ෂයේ සුවඳ සමන් මේ දෙවිවරුන්ට ආරාධනා කිරීමේ අනුව සිත ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන සියලු දෙනාට මේ උතුම් කටයුතු සිදු කරන්නට දෙවියන්ට බාර කරන්නේ. මේ කටයුත්ත මහා බලවත් පින්කමක්. ඒ නිසා අපට මේ කටයුතු සිදු කරන්නට දෙවියන් මුල් කරගෙන කරන්නට හැකියාව ලැබෙනවා. මොකද ඒ තරම් මහා බලවත් පින්කමක්. අතීතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි මේ උතුම් කටයුත්ත ගායනිකව සිදු කරන්නේ භාගතුන් වහන්සේගේ පෑන් සමතුව ප්‍රවේදන සුවදෝනේ පිළිච උදෝපෑන් සිදුපෑන් සාකස් කිරීම මේ සියල්ල වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සිදු කරා. අද මේ ලංකා දීපේ පුරාණ මේ කටයුත්ත දකින්න ලැබෙන්නේ නැහැ. මේ තරම් ආසනාවක් තාන්තාවක් මේ සම්බන්ධයෙන්
කවුරුත් එක්ක ධාතු මනසේවා ආරම්භ කරගෙන ජීවමාන බුද්ධයාණන් වහන්සේ වැඩි සුදන්ද සුඛී මෙවන් මහා මංගලයක් සිදුතා කරයි ඒට උදෑසන අපි ඒකට සිදු කරන්නේ ඒ අනුතරව ඒ වාක්‍යයේ තුලින් අනුතරව තමයි මේ වාග්විදිය දාගෙන තිබෙනවා නැත්නම් චාරිත්‍ර කීපයක් ලැබෙනවා ඒ අනුතරව තමයි ඔබට ඒ කටයුත්ත සඳහා ඖෂධ खेती අවස්ථාවල වෙන්නේ ඖෂධ විශේෂයෙන්ම ස්වභාවික ඖෂධ හේලාගන්නේ රසවල පොළ පොතෝ මුල් මේවා තමයි දාගෙන තියෙන්නේ සුවඳ. ඔබට දැනෙන්නේ මේ ඖෂධ වල කොතනද ආවේවා. ඒ සුවඳ ආග්‍රහණය කරන්න යන්න එපා. ඒක නැති කරන්නේ නමුත් ස්වභාවයෙන් තමයි. ඒ වගේ සුවඳ පැන් එකක් තමයි කියලා කරන්නේ. මේ
ධම්මේන්ද්‍ර මාදිමකිලං බුවනේසු භූතං මෝහන්ත කාරවනිතං බවවාර ආරං ලෝකුන්තමං අරණං යතිදේ දේවං ජීවදීහ කරං පිරවා නමාමි මුන්දෝ ආනිවදනං උජරණම්බ අන්දේ කම්මුද බුද්ධවරණං පරමං රතානං ධම්මේන ධම්මමතුලං නිගිලං යන්නං ජිනේන්ද්‍ර ධම්මවරං සිරතා නමාමි පන්දින්ද්‍රියං ඉරදතා පමයං ජලන්තං සම්බුද්ධ සාධකනිකං වියමුඤ්ඤ එතං යං පුංගලවාද මහත්කදාං ජිනේන්ද්‍ර අංගවරං සිරතා නමාමි බුද්ධ ප්‍රයෝග්‍ය නානතුරණං දුරණං දේවං දීනං කම්පීන මන්තං කතරෙන්නේ බුද්ධ රාජං වේතං දේවාදි දේවං පිවරණං ආම ලෝකාදි වර්ගං වන්දේ අනුවාදනීයං ප්‍රතිනවවදං බුද්ධ රාජං ආචාරණං දේවං සුමීව මිත්‍රං බලං පරිත්‍රං පීඩා භාත්‍රං නවමේ මාත්‍රං කාරුණ්‍ය චිත්තං ප්‍රදමග්ගේත්‍රං ශ්‍රී රාමචන්ද්‍රං සිරතා නමාමි කල්ලනේ දේව ගෝවින්දං පාලෙන්තු ලෝක පාලනං ඒකේ දේවානුභාවේන අංගස්වාමි නමෝරං සුරනදිය සුලින්දන්ද වාදේ දින්නාන නයිරණ දින්නාන නිවරණේ කරන්දා සුරනාදු දන්නාන දෙසිංගව පදින්නා සුරනදිය සුලින්දා දිවන්නාන්‍යතුර රජිනා වහන්සේ පාදුතුන් වහන්සේ වැඩ සිටින කුටියේ වැඩ සිටින්නේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ලැබෙන කිසිම පිරිකරක පූජාවක් හෝ කිසිවක් ආනන්ද ස්වාමීන් වහන්සේට ලබා නොදෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කරනවා. මෙන්න මේ වගේ හරි අපූර්ව
ඊයේ සකස් කරන ලද ඖෂධීය පැන් එකතු කරනවා මේ සුවඳ තෙල් වර්ග. ඒ වගේම තමයි ඉතින් මේ සෑම අවස්ථාවකම ඔබේ සාදු නාදයට පාත්‍ර විය යුතුයි. ඒක තමයි අපි මේ පිළ ඔබට අනුමෝදන් කරන්නට පිළිවන් වෙන්නේ. අනුමෝදන්. ඒ වගේම මතක් කරලා තෝරන කුටිවලට පිටපායි නැතිව අපේ පිළිවෙත් පිළිවෙල මතක් කරලා කුටිවලට සාදු විහාරාධිපති ඔය පාත්‍රයට අපේ ගෞරවනීය මහා සංඝරත්නය විසින් පාත්‍රයට තෙල් භාගතුන් වහන්සේ වෙනුවෙන් වෙන් කළා. ඊටතුරු තිබෙන්නේ මේ ඖෂධීය තෙල් වර්ග එකතු කරලා කලවම් කිරීමේ කටයුතු තමයි මේ වෙලාවේ ඔබ සාධනාදයක් පවත්වාගෙන නැවත ඔබ විසින් මේ අනුමත කළා වෙන්නේ ඔබ දෙන සාධනාදයක් තුළ.
ඊළඟට දැන් අපි ඖෂධීය පැන් සකස් කරලා තියෙනවා. ඖෂධීය තෙල් සකස් කරලා පිරිකර කට්ටල සකස් කරලා තියෙනවා. දැන් මේවා අපි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ආසනය ළඟ තැන්පත් කිරීම ඊළඟට සිද්ධ කරනවා විහාරස්ථාන පිටනායක ස්වාමීන් වහන්සේ.
සාදු